y අකුරට කලින් කොන්සනන්ට් ලෙටර් එකක් ඇත්නම් y ඉවත් කොට y ඉවත් කොට කොන්සනන්ට් ලෙටර් y ඉවත් කොට ඒ වෙනුවට මේ අකුරු තුනේ මොනවද I E D ඒ වෙනුවට IED යොදන්න ඒ වෙනුවට IED යොදන්න ඒ වෙනුවට IED යොදන්න ඒ වෙනුවට IED යොදන්න හරිද හරි ඒ ෆස්ට් වන් එක හරිද මොකද්ද අපි මේකෙන් ඉගෙන ගත්තේ y අකුරෙන් අවසන් වෙනවා හරිද මේ තියෙන්නේ verbs තියෙනවා y අකුරෙන් අවසන් වෙනවා y අකුරට කලින් consonant එකක් තියෙන්න ඕනි consonant එකක් කියන්නේ ව්‍යංජන අකුරක් ව්‍යංජන අකුරක් කියලා කියන්නේ a e i o u කියන අකුරු පහෙන් එකක් නැතුව වෙන අකුරක් තියෙනවා නම් මොකද්ද කරන්නේ y කපලා අයින් කරලා id දාලා තමයි අපි මේකේ 2යි 3යි හදාගන්නේ හරිද හරි ඊළඟ එක second one එක ලියා ගන්න අංක දෙක දාලා y අකුරට කලින් කියන්නේ පෙර y අකුරට පෙර වවල් අකුරක් ඇත්නම් වවල් කියලා ලියන්නේ කොහමද වවල් ලෙටර් කියලා ලියන්නේ වවල් ලෙටර් එකක් ඇත්නම් මොකද්ද කරන්නේ කියන්න බලන්න පුළුවන් නම් what do we do if there is a vowel letter before y what do we do අපි මොකද කරන්නේ කියන්න බලන්න මැසේජ් එකක් දාන්න ගියාලා මොකද කරන්නේ ඖෂධි මොකද කරන්නේ y අකුරු දෙකක් තියෙනවානේ එකකට කලින් ඔන්න මං කිව්වා y අකුරට කලින් කොන්සනන්ට් එකක් තියෙනවා නම් id දානවා තව y අකුරක් තියෙනවා ඒකට කලින් a e i o u කියන අකුරක් තියෙනවා නම් මොකද කරන්නේ ලියන්න ඇත්නම් ed එකතු කරන්න ed e අකුරයි d අකුරයි මේ තියෙන්නේ මේක ed එකතු කරන්න හරි ed එකතු කරන්න ඔන්න අපිට තියෙනවා verbs ටික. මම මේ පැත්තෙන් ඒ ටික මකනවා ඈ. ඔයාලට මතකනේ අර noun එකක් y තිබුණොත් මොකද්ද කරන්න ඕනි කියලා අපි y කපලා es දානවා සමහර ඒවායි y තියෙද්දි s දාන දැන් boys වගේ ගත්තාම s දානවනේ. ඔය මිහිනට එහෙම මතක ඇති. අයපන් තියෙන කට්ටිය ළමයි ඉන්නවනේ. අනිත් එකේ අපි y අකුරට කලින් vowel එකක් නැත්නම් y කපලා es දානවා. ඒ සිද්ධාන්තයම තමයි හැබැයි මේක අපි apply කරන්නේ ක්‍රියාපද වලට. බලන්නකෝ මේ. ඔන්න දැන් ඔයාලා දන්නවා. y අකුරට කලින් වවල් අකුරක් තියෙනවා නම් තියෙනවනේ වවල් අකුරක් මේ ඒ අකුර තියෙනවා ඒ වගේ අවස්ථාවල 2යි 3යි හදාගන්න අපි මුකුත් කරන්නේ නැහැ පුතේ අපි කෙලින්ම ed දාලා තමයි ඒක හදාගන්නේ played හරිද ඒක අමාරු නෑ හැබැයි බලන්න මෙතන අපිට y අකුරක් තියෙනවා y ලෙටර් එකක් තියෙනවා එතනට කලින් තියෙන්නේ කොන්සනන්ට් අකුරක් ඒ කියන්නේ ව්‍යංජන අකුරක් හරිද ව්‍යංජන ලෙටර් එකක් තියෙන කොන්සනන්ට් ලෙටර් එකක් අන්න ඒ අවස්ථාවලදී පුතේ අපි y අකුර ලියන්නේ නැහැ 2යි 3යි හදාගන්න අපි කරන්නේ මොකද y කපලා ed දාන. එතකොට දැන් try කියන්නේ උත්සාහ කරනවානේ. එහෙනම් අපි ලියනවා tried. මේකත් එහෙමයි. තුන්වෙනි එකක් ලියන්නේ එහෙමයි. tried. ඔන්න ඔක තමයි හේතුව. දැන් මේ තීරිය දැනගත්තට පස්සේ අපි මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැනේ. නේද? කටපාඩම් කරගන්න අවශ්‍ය
නැහැ. පැහැදිලිද? හරි. මේක බලමුකෝ මේ y අකුරක් තියෙනවා a අකුරක් තියෙනවා. එහෙනම් අපි මොකද්ද ලියන්නේ? ed. stayed. නතර වෙලා ඉන්නවා. stayed. මේක බලන්නකෝ. y අකුරට කලින් vowel අකුරක් තියෙනවා. එහෙනම් fried. කොහොමයි ලියන්නේ? id දාලා. දැන් තව පොඩි කේස් එකක් විසඳ ගන්න යන්නේ. හරිද? මේක නිකන් අර අවුල් නේ ඔළුව මොලේට සමානව ගැටේ වැටෙනවා පුතේ මේකට. හරිද? දැන් මම ඔන්න verbs ටිකක් මේ පැත්තෙන් ලියනවා. ඒ verbs ටික බලන්නකෝ. pay, say, lay, buy, fly. තව තියෙනවා ඈ. මේ ටික බලන්නකෝ. අගටික පේන්නේ නැහැ නේ. pay, say, lay, ඊළඟට buy, fly. බලන්නකෝ. ඔය ටිකේ ඉවර වෙන්නේ මොන අකුරෙන්ද? ඉවර වෙන්නේ y අකුරෙන්. පේනවනේ නේ? y අකුරෙන් ඉවර වෙන්නේ. දැන් කොහොමද මේකේ අපි 2යි 3යි හදාගන්නේ? දැන් අර බලන්නකෝ අපිට අර කලින් කරපු මේ මෙතඩ් එක මේකට ඇප්ලයි කරන්න බෑ. අන්න එතකොට තමයි අපිට මේ ඉරගිවුල කතන්දරයක් මෙතනට එන්නේ. හරිද? ක්‍රියාපද ඉරගිවුල ක්‍රමයකට හදාගෙන තියෙනවනේ. දැන් එතකොට කාට හරි හිතෙන්න පුළුවන් යකෝ මාර වැඩේනේ ඊඩි දාලාම හදාගත්තා නම් වැඩේ ලේසියිනේ කියලා නේ. ඉතින් ඒක සුද්ධා ඕක හදලා තියෙන්නේ ওই විදිහට තමයි. අපිට ඉතින් මේ විදිහට ඉගෙන ගන්න වෙනවා. දැන් අපි බලමු pay. pay කරනවා කියන්නේ ගෙවනවනේ. මේ V1 එකම ලියන්නේ. හරිද? pay කියන එකේ V1 එක V2 එක මොකක්ද? තමයි. pay කියන එකේ V2 එක මොකක්ද? V2 එකට මෙන්න එක තමයි V3 වලට එන්නේ. paid, very good. paid. හරිද? paid. එතකොට බලන්නකෝ. දැන් අපි අර කලින් කතන්දරයේදී කතා කරා y තිබුණොත් එක්කෝ i ed දාලා දෙක හදා ගන්නවා එක්කෝ ed දාලා හදා ගන්නවා. ඔය දෙකම දැන් අපි ඉගෙන ගත්තා. දැන් මෙතනට එනකොට පුතේ වෙනම ක්‍රමයක්. id එකක් නෙවෙයි ed එකක් නෙවෙයි. හරිද? id එකක් ඇවිල්ලා. id එකක් ඇවිල්ලා. තව වෙනස් වෙනවා. ඔය පේනේ. දැන් say කියන එකත් එහෙමයි. say කියන්නේ say said. id. ඊළඟට මේ buy වගේ එකක් ගත්තාම buy කියන්නේ මිලදී ගන්නවනේ. y වලින් ඉවර වෙන්නේ. එතකොට පුතේ ඒකට id එන්නේ නැහැ, ed එන්නේ නැහැ, id එන්නේ නැහැ. buy එකට මොකක්ද දෙන්නේ? bought. buy bought නේ. මෙන්න මේවට තමයි පුතේ irregular verbs කියලා කියන්නේ. එතකොට ඔයාලා දැනගන්න ඕනි y අකුරෙන් ඉවර වුණාට ඊට කලින් බලනකො දැන් pay කියන එකේ y අකුරට කලින් a අකුරක් තියෙනවා. ඒ කියන්නේ vowel අකුරක් තියෙනවා. vowel අකුරක් තියෙනවා නම් අපි මෙතන ed දාලා. හැබැයි මේකේ අපි මෙහෙම හදාගන්නේ නැහැ. නේ? මෙහෙම හදාගන්නේ නැහැ. හරිද? sorry play නෙමෙයි paid. අපි මෙහෙම හදාගන්නේ නැහැ. කොහොම? නේ? ඒක තමයි ඉතින් ඉංග්‍රීසි ටිකක් අමාරුයි කියලා කියන්නේ. පුතේ මේක හදන ක්‍රමයක් නෑ. මෙන්න මේ වගේ verbs ටික හොයාගෙන අපිට තියෙන ওই ටික හොඳට කටපාඩම් කරගන්න. වෙන ක්‍රමයක් ඕවට නෑ. මේකට අපි කියනවා irregular verbs කියලා. බලන්නකෝ. මේක හදන ක්‍රමයක් නෑ. හදාගන්න අපිට ක්‍රමයක් නෑ. 2යි 3යි අපි කටපාඩම් කරගන්න ඕනේ. පැහැදිලිද? 2යි 3යි මොකක් කරගන්න ඕනේද? කටපාඩම් කරගන්න ඕනේ. හරි. අපිට විනාඩි 46ක් ගියා පාඩමට එන්න. හරිනේ? හරි. ඊළඟට දැන් fly එකක් ගත්තට පස්සේ fly කියන එක අපි දැකලා තියෙනවනේ. fly කියන්නේ පියාඹනවා. හරිද?
එතකොට fly කියන එකේ 2යි 3යි හදාගන්නේ 아무තු විදිහටද නේ? දෙවෙනි එක හදන්නේ කොහමද? flew. තුන්වෙනි එක flown. බලන්නකෝ y අකුරෙන් ඉවරුනාට වැඩක් නැහැ. y කපලා ed දාන්නේ නැහැ මෙතන මේ වගේ. ඒක තමයි ඉංග්‍රීසි වල ස්වභාවය nature එක. හරිද? හරි. මේ ටිකත් ලියා ගන්නකො පුතේ. ඔන්න ඔය කොටස් ටික තමයි තියෙන. සමහර ඒවා ed දානවා, සමහර ඒවා ed දාන්නේ නැහැ මේ වගේ. y අකුරෙන් තිබුණොත් සමහර ඒවාට id දානවා, සමහර ඒවාට ed දානවා, සමහර ඒවාට id දානවා. දැන් මේ id දාන ඒවා ක්‍රමයක් නැහැ. ඒවා කටපාඩම් කරන්න ඕනේ. ඔකත් ලියාගන්න. දැන් තමයි අපි යන්නේ අපේ පාඩමට. හරි හරි. දැන් වැඩේ කියන ළමයි දැන් මෙතන තව ළමයි අඩුයි ඈ. ක්ලාස් එකේ ඉන්න මං කිව්වනේ ක්ලාස් එකේදී මේ ක්ලාස් එක දාන්නේ ඔයාලගේ vocab එක. ඒ කියන්නේ වචන මාලාව ඩෙවලොප් කරගන්නනේ. දැන් ආපහු දැන් හෙට ආයි ක්ලාස් තියෙනවා කෑල්ලේ. ඒ ළමයි ටික දැන් හෙට මම ඒකත් පෙන්නන්නම්කෝ. මම සීල් එකකුත් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් හෙට මම කෑල්ලේ පන්ති ටික තියෙනවානේ. හරිද? මේ තියෙන සීල් එක. හරිද? දැන් ඔයාලා අද ඔය පොතේ ලියලා මට හෙට පන්තියේදී ඕක ගෙනහලා පෙන්නන්න ඕනේ. පෙන්නුවාම මම සීල් එක ගහනවා. ඔයාලා වැඩේ කරා කියලා දැනගන්න. හරිද? එතකොට හැමෝගෙම ඒක තියෙන්න ඕනේ. මොකද මේක මම ප්‍රී කරන්නේ, නොමිලේ කරන්නේ. ඒ නිසා හැමෝම සම්බන්ධ වෙන්න ඕනේ. දෙමෝපිය බලන් ඉන්නව නම් සම්බන්ධ කරන්න. ගාස්තු අය කරන්නේ නැහැ නේ. මම අතින් වේදම් කරගෙන තමයි ක්ලාස් එක කරන්නේ. ඒකට හේතුව දැන් ඔයාලා දන්නවා මම ක්ලාස් එකේදී ළමයින්ට වචන පාඩම් කරන ක්‍රියාපද ඊට පස්සේ nouns verbs මේ දේවල් පාඩම් ඒ විතරනේ adjectives adverbs ඔය vocab එකක් කිව්වට පස්සේ වචන මාලාවක් කිව්වට පස්සේ එක එක ඒවා තියෙනවා. හරිද? ඒ ඔක්කොම පාඩම් කරන්න මම ගොඩක් ලොකු වැඩ පිළිවෙලක් කරගෙන යනවා. නමුත් ඒත් ගොඩක් අය ඒක මග අරිනවා. ඒ නිසා තමයි මේකත් කරලා ඒ ඔක්කොම කරලානේ 100%ක් අපිට යන්න බැරි වුණත් යම් තාක් දුරට හරි ළමයි ටික අරගෙන යන්න. එතකොට හෙට එනකොට කෑලේ ළමයි අනිවාර්යයෙන්ම මේ පොත අරන් එන්නේ. මේ සීල් එක ගහගන්න. හරිනේ? හරි. නැත්නම් මේ සීල් එක ඔළුවේ ගහන්නේ. හරිනේ? හරි. දැන් එහෙනම් අපි යන් අපේ පාඩමට මේ ටික මකනවා ළමයි ඈ. හරිද? මොන කවුරු හරි ඉන්නවා නම් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ලියා ගන්න බැරි වෙච්ච අය. කවුරුවක් නෑ ඔක්කොම ලියා ගන්න ඇති කියලා හිතනවා. හරිනේ? පන්ති කීයටද කියන්නේ පුතේ ගෲප් එකට දාලා තියෙන්නේ? මට මතක විදියට ගෲප් එකට දැම්ම පන්ති. හෙට තියෙන්නේ ඔයාලා ක්ලාස් එක මේ දාලා තියෙන ගෲප් එකට නේ මෙසේජ් එක දාලා තියෙන බලන්න මේකත් අපි දැන් ලාස්ට් වීක් එකේ ලියා ගත්තා කොහෙද ළමයි කෑ ගැහුවනේ ඒ නිසා ඉතින් ආයෙ ලියා ගන්න වෙනවා හරි දැන් අපි බලමු අපි ඉංග්‍රීසි වල මේ කොටස් තුන විතරනේ දැන් මෙලාකට අපි ඉගෙනගෙන දැන් මගේ පන්ති ආපු ළමයි නම් මම මේ chart එකත් එයාලට දීලා තියෙනවා ආයෙත් අපි ලියාගමු කමක් නැහැ පන්ති ආපු නැති අය ඉන්නවා නම් වෙන අය සම්බන්ධ වෙලා ඉන්නවා නම් ඒත් මේක ලියා ගන්න හරිද දැන් අපිට ඉස්කෝලවලයි ක්ලාසස් වලයි verb එකක් මේ විදිහට කැටගරි කරගන්න පුළුවන් කියලා නේ උගන්වන්නේ sit sat watch would go when gone drink drank drunk eat eaten වගේ හරිද හැබැයි ඔතනින් එහාට තව අපිට තියෙනවා ඔක මේ අපිට කැටගරි කරගන්න පුළුවන් හරිද ඒ ටිකත් මම ලියාගෙන යන්නම් මේ විදිහට අංක එක අපි එකට කියනවා බේස් ෆෝම් එක හරිද බේස් ෆෝම් එක කියලා කියන්නේ V1 එක ඒ කියන්නේ මෙන්න මේක ළමයි හරිද ඊළඟට ප්‍රසන්ට් එක අපි ප්‍රසන්ට් ටෙන්ස් කියලා කියන්නේ ඒක අපි බේස් ෆෝම් එකම තමයි ප්‍රසන්ට් එක කියලා ගන්න කිසි අවුලක් නැහැ මොකද එකමනේ තියෙන්නේ හැබැයි මේ chart එකේදී ඒක චුට්ටක් වෙනස් වෙනවා ඊළඟට අපිට එනවා present participle එක ඒ කියන්නේ වර්තමාන කෘදන්තය සිංහල තේරුමත් ඕනනම් ලියාගමු හරිද වර්තමාන කෘදන්තය ඊළඟට අපිට එනවා past එක අතීතේ ඊළඟට එනවා past participle අන්තිමට එනවා future
හරිද? සිංහල තේරුමක් ඕනිද? සිංහල මීනින් ඕනිද? හරි. මේක ඇවිල්ලා ක්‍රියාමූලය. අපි මේ කතා කරේ මෙන්න මේක අංක 1 හොඳේ. ක්‍රියාමූලය. ක්‍රියාමූසලය කියලා එහෙම ලියා ගන්න එපා ඈ. ක්‍රියාමූලය. ඊට පස්සේ මේක වර්තමාන. මේක වර්තමාන කෘදන්ත. වර්තමාන කෘදන්තය. මේක past අතීතනේ. past එක මේක present participle වර්තමාන කෘදන්තය නේ past participle අතීත කෘදන්තය. අතීත කෘදන්තය future කියන්නේ අනාගත. හරිද? ඔන්න කොටස් 6. ඔක ලියා ගන්න කලින් මේ ඔක පොඩ්ඩක් අපි පාටිෂන් කරන විදිය බලමු. හරිද? හරි. දැන් ඔක ඔයාලට ඉස්සරහට ලියාගෙන ගියාට පස්සේ තමයි දන්නේ. දැන් අපි V1 එක දන්නවනේ. බේස් ෆෝම් එක. දැන් අපි ප්‍රසන්ට් කියලා කතා කරන්නේත් ඒක. හරිද? ඔන්න V1. මම දැන් verb එකක් ගන්නවා මේ go කියන එක. go කියන එක අපිට ෆැමිලියර් නේ. හැමෝම දන්නවා. ගෙදර ඉන්න බල්ලත් දන්නවා go කියන verb එක. යනවා. නේ? හැමෝම දන්නවා. ඒක දන්නේ නැති කෙනෙක් මෙතන නෑ go. go කියන එක අරගෙන දැන් බලන්නකො මෙතන අපිට 3යි තියෙන්නේ 1 2 3 මෙතන 1 2 3 4 5 6 6ක් තියෙනවා. අපි මේ කොටස් 6ට තමයි ඕක දාන්න හදන්නේ. හරිද? හොඳට බලාගන්න මේක ලියන විදිය. කලින් ළමයින්ට නම් මතක ඇති. දැන් ඔය 9 10 ඉන්නුන්ට නම් මතක නැතුව ඇති. හරිද? හරි. බේස් ෆෝම් එක කියන්නේ go නේ. ඔන්න මම මෙතන ලියනවා go. go කියන්නේ යනවා. මේක එතකොට බහුවචනය plural මතකයිනේ. මේක බහුවචනයි. හරිද? ඊළඟට අපි හදා ගන්නවා ඒකේ වර්තමාන කාලය. අපි plural ඒවත් එක්ක ඒ කියන්නේ subject එක plural නම් go කියලා දා ගන්නවා. subject එක singular නම් goes කියලා දා ගන්නවා. ඔයාලට මතකයිනේ? doodles එක නේද? අපි ඉගෙන ගත්තේ ඒක. මේ ඒක. ඊළඟට present participle කියලා කියන්නේ මෙන්න මේ V1 එකට පුතේ ing එකතු කරලා හදාගන්න එක. ඒ කියන්නේ මොකද්ද? going. මොකද්ද? going. past එක මොකද්ද? මේ තියෙන්නේ went. එහෙනම් මේක තමයි දැන් V2 කියලා අපි ඉගෙන ගන්නෙ. went. went. past participle එක මෙතන තියෙනවා PP කියලා කියන්නේ. එහෙනම් gone. එහෙනම් මේක V3. හරිද? ඊළඟට අපිට future එක ඕනි. future එකක් හදාගන්න ඕනිනේ. ඒ කියන්නේ අපිට future එකක් වෙනම හදාගන්න ඕනි. හරිද? verb එකක් ගත්තට පස්සේ මෙයාලට connect නෑ. මේක නිකන් මෙයාලා family. හිතන්නකෝ මේ මෙතනට වෙනකන් එකම family එකේ අය. future එක කරන්නේ අපි පිටින් word එකක් ගෙනහල්ලා එයයි මේ අපේ family එකේ කෙනෙකුයි join කරලා තමයි මෙයා හදාගන්නේ. හරිද? මෙතනට යනකම් මෙයාගෙම මේ ඔක්කොම හදාගන්න පුළුවන්. මෙයාගෙන් මේ දෙක හදාගත්තා, මෙයාගෙන් going හදාගත්තා, මෙයාගෙන් went හදාගත්තා, මෙයාගෙන් gone හදාගත්තා. හැබැයි future එකට එනකොට අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තනියෙන්ම හදාගන්න බෑ මෙයාගෙන්. මෙයාට පොඩි support එකක් ඕනේ. ඒ support එක අපි කාගෙන්ද ගන්නෙ? ඒ support එක ගන්නෙ අපි පුතේ will කියන පදයෙන්. එහෙනම් මෙතන go නම් මෙයා මෙහිම අරගෙන ගිහිල්ලා will වලින් පිටිපස්සට දානවා will go. හරිනේ වැඩේ? ඔන්න ඕක තමයි ඉංග්‍රීසි වල කොටස් තියෙන. දැන් බලන්නකෝ අපි මෙච්චර දවසක් ඉගෙන ගත්තේ මේක පොඩි කරලා මේ ලොකු chart එක මෙහෙම චුට්ටි කරලා මේ කොටස් තුනකට තමයි අපි ඉගෙන ගත්තේ. හැබැයි අපි පොඩක් මේ chart එක ටිකක් ලොකු කරලා බැලුවට පස්සේ අපිට මෙන්න මේක මිස් වෙලා තියෙනවා නේ. මම තරුවක් දාගෙන යනවා මිස් වෙලා, මේකත් මිස් වෙලා, මේකත් මිස් වෙලා, මේකත් මිස් වෙලා කියන්නේ මේ chart එකේ නෑ වෙනම අපි ඉගෙන ගන්නවා. බලන්නකෝ එතකොට මෙන්න මේ තුන විතරයි අපිට ගන්නලා තියෙන්නේ. හරිද? හරි. දැන් මම පොඩි චැලෙන්ජ් එකක් ඔයාලට දෙනවා. මේ chart එක දිහා බලාගෙන. හරිද? හැමෝම දාන්න පුළුවන් නම් හොඳයි. හැමෝම දැම්මේ නැතත් ක්ලාස් එන දවසට හැමෝම ලියලා තියෙන්න ඕනේ ඈ. මැසේජ් එක දැම්මේ නැති වුණාට කමන්නේ පොතේ තියෙන්න ඕනේ. හරිද? මෙන්න මේක. මහා ලොකු අමාරු එකක් දෙන්නේ නැහැ. දැන් go කියන්නේ යනවනේ. ඒකේ ලේසි එක. මොකක්ද අනිත් එක? come. මම come ලියන්නම්කෝ මෙතන. බේස් ෆෝම් එකේම come ලියන්නම්කෝ. මෙතන. දැන් ඔයාලා මේ go කියන එක බලාගෙන මේ example එක බලාගෙන present එක present participle එක past එක past participle එක future එක fill කරන්න ඕනේ.
මැසේජ් දාන්න පුළුවන් අය ඉක්මනට මැසේජ් දාන්න අනිත් අය පොතේ ලියන්න. හරි. ඔක්කොටම කලින් මේ chart එක ගහගෙන ඉන්නකොනේ නැත්තම් ලියා ගන්න ඉන්න නෑනේ. මේ chart එක ගහන්න. මේ chart එක ගහලා අපි මේක පස්සේ ලියමු එකට යටින්. ඉක්මන් කරලා. පැහැදිලි නේද? බෝඩ් එකේ අවුලක් නෑනේ. ගියාර හරි. comes coming came come will come හරියට හරි. thank you ගියාර. හරිනේ. මෙයාගෙන් මෙයා ප්ලූරල් නේ දෙකම. එහෙනම් මෙතන come දානවා. මෙයාට දිහා බලලා මේක ඒක වචන හදා ගන්නවා comes කියලා. මෙයාට ing දාලා තමයි going හදාගත්තේ. මෙයාට ing දාලා coming හදා ගන්නවා. e අකුර තිබුණොත් e අකුර අයින් කරලා අපි ing දානවා. දෙවෙනි එක කටපාඩම් කරන්න came. තුන්වෙනි එක මේකමයි come came come. අනාගතේ අපි හදා ගන්නවා will come. හරිනේ? easy. easy. very good ඈ ගහාර දාලා තියෙනවා. තව කවුද? ශෂිනි. ශෂිනි ඉන්නවා. thank you ශෂිනි. හරි. ශෂිනි. ඊ අයින් කරලා නැහැ නේ coming කියන එකේ. ඖෂධි. හරි very good. ඊ අයින් කරලා දාන්න ඕනේ ඈ. හරි නේද? හරිනේ. දැන් මේකේ go යනවනේ. යනවා. මේ ඔක්කොම යනවා ඈ. මේකත් යනවා. ඒක වචන උනා කියලා යා යනවා කියන එක නිකන් වෙනම එකක් වෙන්නේ නැහැ නේ. හිමින් යනවා වගේ අදහසක් නැහැ. go goes කියන්නේ යනවා තමයි මේ. වැඩේ කියන්නේ අපි සබ්ජෙක්ට් එකට නම තමයි මේක දාගන්නේ. going කියන්නේ යමින් ඉන්නවා. මතකයි ළමයින්ට ඔය ජෙරන්ඩ් එකක් එහෙමත් ඉගන්නුවා. present continuous tense එකෙත් ඉගන්නුවා මේක. ගියා, ගිහිල්ලා, යයි. ඒ විදිහට දැන් හදා ගන්න පුළුවන් මේ. එනවා, දෙකම එනවා, එමින් ඉන්නවා, ආවා, ඇවිල්ලා, එයි. හරිද? ඔය විදිහට දැන් හදා ගන්න පුළුවන්. හරි. ලියා ගන්න මේක. ලියාගෙන හරි කියලා දාන්න. ළමයි 8යි වෙලාව. තාම පැය භාගයයි තියෙන්නේ. තාම අපි පටන් ගත්තේ නෑනේ. ක්‍රියාපද ඉගෙන ගන්න. තාම පටන් ගත්තේ නෑ. ඕකෙන් පස්සේ වා හරි කියලා දැම්මොත් මම පටන් ගන්නවා ඈ. පොඩි අප්‍රෝච් එකක් ගත්තේ. හරි ඈ. හරිනේ. අනිත් ළමයි පුතේ ඉන්නවනම් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඈ. අම්මලා ඉන්නවනම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. විනාඩියක් දෙන්නම්කෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඕනේ ඈත් ඇතිනේ. හරි thank you. වෙලාවට මියුට් කරේනේ. නැත්තම් හරි කියලා ලෙච්ච මීල වගේ තමයි කෑ ගහන්නේ අපේ ළමයි. ඇඟ පොඩි කට නිකන් අලියෙක්ගේ වගේනේ. ගෝසාව මීනි වෙලාවට මියුට් කරේනේ නැත්තම් කෑ ගහලා ඉවරයක් නැහැ. හරි නේද? හරි. ඔන්න එහෙනම් මම මේක ඉරේස් කරනවා ඈ. හරි. ඔන්න දැන් තමයි පුතේ පන්තිය පටන් ගන්නෙ. හරිද? අපිට 1 hour වගේ ගියා මේ ටික ඉවර කරන්න. හරි. දැන් ඉඳන් වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. මං verb එක කියනවා. පොතේ ඔයාලා අර 6 ලියා ගන්න ඕනේ. 6 ලියාගෙන ඉඳ තියන්න. හිතන්නකො මම නිකන් ඊළඟට උගන්වන්නේ go කියලා. මම ඉතින් අර 6ම දැන් ලියන්නේ නැහැ. තේරුමක් නැහැනේ. ඔයාලා ඒ 6 ලියන්න ඉඩ තියාගන්න. පන්ති ඉවර වෙලා. හරිද? ලියලා මට ගෙනහල්ලා පෙන්නන්න. ආය අහන්න එපා කොහොමද ලියන්නේ කියලා ලියන්න. ඉතින් අර අපි කම් කියන එක ඇදුවේ ඒ විදිහට. ඒ විදිහට මුකුත් ගහන්න ඕනේ අදාළ verb එක ලිව්වා යටින් ටක් ගාලා ලිව්වා 6. එක්ක 15ට ලිව්වා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? 15ට හරි සික්සැක් ක්‍රමයට හරි කොහොම හරි කමන්නේ ලියවිලා තියෙන්න ඕනේ. හරිනේ? හරි. ඔන්න එහෙනම් අපි පටන් ගන්නවා. මම ඒකේ ප්‍රොනවුන්ස් කරන විදිහත් ඔයාලට කියනවා ඈ. ඔන්න වර්ඩ් එක. oppose. මොකද්ද වර්ඩ් එක? oppose. ප්‍රොනවුන්ස් කරන විදිහත් ලියා ගන්න. oppose. oppose. මීනින් එක තමයි විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා. විරුද්ධ වෙනවා. මම ඔච්චරයි ලියන්නේ. ඔයාලා ඊටු ටික හදා ගන්න ඕනේ. මේකට දැන් දැනගන්න ඕනේ දාන එක. ඊ අකුර නිවර වෙන්නේ ඩී දාලා හදා ගන්න පුළුවන්.
ලේසි ඈ. එතකොට මතක තියාගන්න අර කම් එකේ වගේ මේක හදා ගන්න ඕනේ. දැන් ඔය ing එහෙම හදා ගන්නකොට කොහොමද හදාගන්නේ කියලා මතක තියාගන්න. හරිද? දැන් කම් එකේ දැන් බලන්නකෝ ආයෙත් මේකත් කියන්නම්කො මම. අපේ verbs තියෙනවා ළමයි e වලින් ඉවර වෙන ඒවා. come, take, bake ඔය වගේ ඒවා. හරිද? දැන් මෙතන oppose කියන එකක් තියෙනවානේ. oppose. ing දානකොට මේව අයින් කරන්න. e අකුර. e අකුර අයින් කරලා ing දාන්න. හරිද? ඔතන coming, taking, baking වගේ හදා ගන්න පුළුවන්. එතකොට මේ oppose කියන එකත් එහෙම විරුද්ධ වෙනවා. හරිද? විරුද්ධ වෙනවා. අපි එක්සාම්පල් එකකුත් දැන් ලියාගමු. විරුද්ධ වෙනවා කියන එක ලියාගන්න. ඔයාලා ඊටු ටික ලියන්න ඉඩ තියාගන්න. හරිද? ඕකේ ed දාලා තමයි හදාගන්නේ. විරුද්ධ වෙනවා. හරිද? ඔන්න බලන්නකෝ. ඔන්න මම එක්සාම්පල් එක ලියනවා. එක්සාම්පල් කියලා දාගන්න. some people කියන සමහර මිනිස්සු විරුද්ධ වෙනවා. oppose the new law. The new law. The new law. Some people oppose the new law. සමහර මිනිස්සු oppose කියන්නේ විරුද්ධ වෙනවා. The new law කියන්නේ අලුත් නීතියට. නේ? සමහර මිනිස්සු අලුත් නීතියට විරුද්ධ වෙනවා. දැන් හිතන්නකෝ ඔන්න දැන් ටටක් ගාලා උගන්නගෙන යනවා. දැන් මෙතන oppose කියලා දැම්මේ verb එකේ one එකනේ. ඒකට reason එක තමයි people කියන subject එක plural බහුවචනයි. මං හැමදාම කියනවා ඒක වචනයි හරි ගැලපෙනවා සෙට් වෙනවා singular subject එකක් singular verb එකක් singular subject එක plural verb එකත් plural ගැලපෙනවා. තව සෙට් එකක් තියෙනවා subject එක singular verb එක plural ගැලපෙන්නේ නැහැ. තව සෙට් එකක් තියෙනවා subject එක plural verb එක singular ගැලපෙන්නේ නැහැ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. මෙයා ක්‍රියාව කරන කෙනා බහුවචනයි ක්‍රියාපදෙත් බහුවචනයි. අපි ඉගෙන ගත්තනේ බේස් ෆෝම් එක ප්ලූරල් කියලානේ. එහෙනම් some people oppose the new law. අපි දාමුකෝ මෙතන හිතන්න මෙතන මේ ක්‍රියාව කරන කෙනාට මම දානවා he. මේ ටික හදලා මට මැසේජ් එකක් දාන්න ඉක්මනට. he කියන්නේ එක්කෙනෙක් subject එක එක්කෙනෙක්. හදන්න බලටක් ගාලා. එහෙනම් පොඩි එක අකුර එකතු වෙන්න ඕනේ උතන්ට. වෙන කිසිම වෙනසක් වෙන්න ඕනේ නැහැ. lazy. very easy. ඔහු කියන කෙනෙක් ඉන්නවා ඌ විරුද්ධ වෙනවා අලුත් නීතියට. කොහොමද හදාගන්නේ? ඖෂධී හරි. he කියන එකත් එක්ක එකත් හරි. අතීත කාලෙන් හදන්න පුළුවන්. he opposed the new law. මට ඕනි present එකෙන් වර්තමානයෙන් හදාගන්න. වර්තමානයෙන් past එක හරි ඖෂධියේ very good ඔය විදිහට දැන් example හදා ගන්න ඔයාලා අන්න හරි ගිහාර very good he opposes the new law ඔහු විරුද්ධ වෙනවා අලුත් නීතියට බලන්නකෝ subject එක he කියන්නේ ඒක වචනයි verb එකත් අපි ඒක වචන කරගත්තා අවුලක් නැහැ මෙතන සබ්ජෙක්ට් එක බහුවචනයි අපි s එකක් දාන්න නැතුව ලිව්වා. හරි නේද? හරි. මේකෙන්ම තව එක්සැම්පල් එකක් ගන්නම්. මට අහන්න ඕනි ඔයා විරුද්ධ වෙනවද අලුත් නීතියට? හරිද? ඔයා විරුද්ධ වෙනවද අලුත් නීතියට? මේවා තමයි පුතේ ස්පෝකන් කියලා කියන්නෙත් ඈ. හරිද? ඔයා විරුද්ධ වෙනවද අලුත් නීතියට? ඕක එකපාරටම හදා ගන්න බැයි නම් අපිට පුළුවන් ඔයා විරුද්ධ වෙනවා. ඔයා නම් කවුද විරුද්ධ වෙන්නේ? you නේ. you ඔයා විරුද්ධ වෙනවා නම් you oppose ඔයා විරුද්ධ වෙනවා නම් කොහමද you oppose අලුත් නීතියට නම් the new law you oppose the new law ඔයා විරුද්ධ වෙනවා අලුත් නීතියට දැන් මට හදා ගන්න ඕනේ ඔයා විරුද්ධ වෙනවද තාම මගේ ආන්සර් එක ආවේ නැහැ ඔයා විරුද්ධ වෙනවද මට කියන්න හරිද ළමයි දැන් පන්ති ආපු ළමයින්ට මම මේක හොයාගන්න විදිහ කිව්වා දැන් අපි ක්වෙක්ෂන් එකක් හරි ඉංග්‍රීසි වල එහෙම නැත්නම් නෙගටිව් ෆෝම් එක හරි හදා ගන්නවා නම්
අපි හොයාගන්න ඕනි පොදු කෙනෙක් කියනවා කොමන් වර්ඩ් එකක් තියෙනවා ගිහාරා. ප්‍රශ්නයක් හදාගන්නයි නැත යන අර්ථය හදාගන්නයි අපි කොමන් පොදු වර්ඩ් එකක් හොයාගන්න ඕනි. මොකද්ද? හරි උත්තරේ ඩූ තමයි. නමුත් ඒකට කියන්නේ මොකද්ද? අපි නම මොකද්ද ඒකට කියන්නේ? උත්තරේ හරි උත්තරේ ඩූ. ආවේ නෑ ගිහාරා දාන්න බා. ඩූ. අන්න B verb එක නෙමෙයි. B verb එක නෙමෙයි. මොකද්ද? helping verb එක. මොකද්ද හොයාගන්න ඕනේ? helping verb එක. එහෙනම් මෙතන තියෙනවා ගිහාර කිව්වා වගේ helping verb එකක්. ඒ helping verb එක තමයි do. මොකද්ද helping verb එක? do. එතකොට ඒ do කියන එක තියෙන්නේ අපි අර හදාගත්තනේ පළවෙනි තීරුවේ. මෙන්න මෙහෙම තීරුවක් ලියලා ඒකේ ලිව්වනේ මෙන්න මෙහෙම go eat වගේ. එතකොට මේක බහුවචනයි කියලා අපි කිව්වනේ මේ V1 එකේ තියෙන ක්‍රියාපද බහුවචනය එනවා නිකන් හිතන්න ඒ කට්ටියගේ ඇඟ ඇතුලේ do ඉන්නවා කියලා නිකන් හිතන්න ඇයි. ඉතින්ම බහුවචනයිනේ. ප්ලූරල්නේ. ඒ නිසා ඒ කට්ටියගේ ඇඟ ඇතුලේ නිකන් do ඉන්නවා. අපේ ඇඟ ඇතුලේ බඩක් තියනවා වගේ. නේ ඒකනේ දැන් අපි කන්නේ. ඒ වගේ මේ V1 එකේ ඉන්න කට්ටියගේ ඇඟ ඇතුලේ තියෙනවා කියලා හිතන්නකො do. දැන් අපි යාට වෙනසක් කරලා නැහනේ. මේ ඉන්නේ යානේ. බේස් ෆෝම් එකනේ. එහෙනම් මෙතන do ඉන්නවා. එහෙනම් අපි ගන්නවා do එළියට ආරම් ප්‍රශ්නේ හදනවා. කොහොමද හදන්නේ? Do you oppose the new law? ඔයා අලුත් නීතියට විරුද්ධ වෙනවාද? ඔන්න පුතේ හදාගන්න විදිහ. එතකොට ඔයාලා මේ විදිහට ඔයාලා කැමති විදිහට ඔයාලට පුළුවන් දැන් ක්වෙක්ෂන්ස් හදාගන්න. ඊළඟට අපිට මෙහෙමත් හදන්න පුළුවන්. මේකට අපිට අහන්න පුළුවන් ඇයි ඔයා අලුත් නීතියට විරුද්ධ වෙන්නේ? මේ do එක එතකොට අපිට කැපිටල් කරලා දාන්න පුළුවන් මෙහෙම. Why do you oppose the new law? ඇයි ඔයා අලුත් නීතියට විරුද්ධ වෙන්නේ? What is the reason? මොකක්ද හේතුව? එහෙම හදාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ටිකත් ලියා ගන්න. හරිද? එකින් එක ඔය විදිහට අපි පැහැදිලි කරගෙන ක්ලාස් එක ඉස්සරහට කරගෙන යමු. අපිට පුතේ තව එකක් වගේ තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ නේ. එකක් දෙකක් වගේ තමයි පුළුවන් වෙන්නේ. හරි නම් හරි කියලා දාන්න. බලන්නකො අපි කොච්චර හදාගත්තද? සමහර මිනිස්සුන් අලුත් නීතියට විරුද්ධ වෙනවා. ඔහු අලුත් නීතියට විරුද්ධ වෙනවා. ඔයා අලුත් නීතියට විරුද්ධ වෙනවා. නේ? Do you oppose the new law? ඔයා අලුත් නීතියට විරුද්ධ වෙනවද? ඊට පස්සේ හදාගත්තා why do you oppose the new law? ඇයි ඔයා අලුත් නීතියට විරුද්ධ වෙන්නේ? ඕනනම් අපිට මේකේ ඒක වචනිනුත් හදාගන්න හැකියි. ඒකත් ඕනනම් ලියා ගන්න. ඇයි ඔහු why does he oppose the new law? මෙහෙමත් හදාගන්න පුළුවන්. oppose the new law. ඇයි ඔහු අලුත් නීතියට විරුද්ධ වෙන්නේ? අපිට ඕනනම් ඔහම හදාගන්නත් පුළුවන් නේ. දැන් මේ දවස්වල දේශපාලඥයෝ ඉන්නවනේ. මේ ඇයි විපක්ෂ නායක අලුත් නීතියට විරුද්ධ වෙන්නේ? Why does the opposite leader oppose the new law? විපක්ෂ නායකයා අලුත් නීතියට විරුද්ධ වෙන්නේ නේ. ওই විදිහට අපිට ඕන එකක් හදාගන්න පුළුවන්. හරිනේ? හරි. ඇති. ඕකෙන් ඇති. හරිද? ඔන්න අපි එක verb එකක් අද ඉගෙන ගත්ත first one එක. ඒක තමයි oppose. දැන් ඕක අමතක කරන්න බෑ. දැන් ඔයාලට සමහරට ඕකෙන් O level වලට essay ටික ලියා ගන්න පුළුවන්. හරිද? O level වලින් පස්සේ ඔයාලා high study කරනවා නම් campus යනවා නම් කවුරු හරි වෙනවා නම් නේ ඔයා පාවිච්චි කරන්න පුළුවන්. සුද්දෙක් එහෙම වුණොත් කතා කරන්නත් පුළුවන්. හරිනේ? හරි. මේ ටික මම erase කරන්නද? එකක් වගේ තමයි අපිට හදාගන්න වෙන්නේ ඈ 8:13යි 8:30 ක්ලාස් එක නතර කරනවා ඈ බත් කන්නත් ඕනේ කට්ටිය නේද හරි නේද හරිද හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ලියා ගන්න බැරි වෙන අය ඈ හරි දැන් පුතේ ඒකේ අර කොටස් 6 ලියන්න ඉඩ තියන්න හැම එකේම මෙහෙම ඉඩ තියන්න
ඊළඟ එකට අපි යන්න. ඊළඟ වර්ඩ් එක තමයි delay කියලා කියන්නේ. මොකද්ද වර්ඩ් එක? දෙවෙනි එකනේ. second one එක. delay. delay. delay කියන්නේ ප්‍රමාද වෙනවා. delay. ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් ප්‍රමාද කරනවා. ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් ප්‍රමාද කරනවා. ඔයාලට ගැලපෙන මේක. delay. හරිද? මේකට පුතේ ed දාන්නේ ඈ. ed දාලා තමයි v2 එකයි v3 එකයි හදාගන්නේ. මේකෙන් අපි ඉවර කරමු ඈ අදට. ed එක ed දාලා තමයි හදාගන්නේ. එතකොට ඔයාලා අර 6 හදාගන්න තියන්න ඕනේ. ස්පේස් එක තියලා තමයි ඉස්සරහට කරගෙන යන්නේ. දැන් මේ 6 හදන්න යන්න එපා ඈ. නැත්නම් වෙලාවම දෙනවනේ. හරි delay. delay කියන්නේ ප්‍රමාද වෙනවා. එතකොට delay delayed කියලා අපිට හදාගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට මොකක් හරි එකක් එපා කියන්න ඕන නම් හරිද? අපිට මොකක් හරි එකක් එපා කියන්න ඕන නම් අපි ඉංග්‍රීසි වලදී පාවිච්චි කරනවා මොකද්ද? don't කියන word එක. මොකද්ද? don't. කියන්න එපා නම් don't go. එහෙ යන්න එපා නම් don't go there. කන්න එපා නම් don't eat. හරිද? එහෙමනම් කියන්නේ අම්මලානේ පුළුවන් තරම් කන්න කියලා තියෙන්නේ. හරිද? සෙල්ලම් කරන්න එපා නම් එළියේ don't play outside. ඔය විදිහට දැන් don't කියන වචනේ කියනවා. කොහොමද කියන්නේ? ඔයාගේ වැඩ ප්‍රමාද කරන්න එපා. මොකද්ද? ඔයාගේ වැඩ ප්‍රමාද කරන්න එපා. ඔයාගේ වැඩේ එහෙම නැත්නම් ඔයාගේ වැඩ ප්‍රමාද කරන්න එපා. අපිට ලියා ගන්න පුළුවන් don't නැත්නම් do not delay your works. Your works. Don't delay your works. අපිට කියන්න පුළුවන් මම නිසා ඔයාගේ වැඩ ප්‍රමාද කරන්න එපා. Don't delay your works because of me. නේ මම නිසා ඔයාගේ වැඩ ප්‍රමාද කරන්න එපා. Don't delay your works because of me. තව එක්සාම්පල් එකකින් මේකත් ඉවර කරමු අපි. මට කියන්න ඕනි ෆ්ලයිට් එක කැන්සල් කරලා. ෆ්ලයිට් එක කියලා කියන්නේ නේ අහස් යන්ත්‍රාවනේ අඳින්න නම් බෑ. නේ ඔන්න ඔහමනේ තියෙන්නේ. ඔන්න ඔහම එකනේ තියෙන්නේ. ඒක නිකන් මාළුවෙක් වගේ නේ. ඔහමනේ තියෙන්නේ ෆ්ලයිට් එක අහස් යන්ත්‍රාව ඔන්න කැන්සල් කරලා. කොහොමද කියන්නේ අහස් යන්ත්‍රාවට එහෙම නැත්නම් ප්ලේන් එකට අපි කියනවා the flight has been ප්‍රමාද කරලා කැන්සල් කරලා නෙමෙයි sorry ප්‍රමාද කරලා the flight has been delayed. The flight has been delayed. flight එක ප්‍රමාද කරලා. හරිනේ. The flight has been delayed. The flight has been delayed. The flight has been delayed. හරිද? ඔන්න අද දෙකයි ඉතින් අපිට verbs ඉගෙන ගන්න ඕනේ උනේ. දැන් verbs class එක කියන්නේ මේක. හොඳේ අර කලින් කරපු ඒවා නෙමෙයි දැන් අපි ඉගෙන ගන්න මෙන්න මේ විදිහට ක්‍රියාපද පුළුවන් තරම් එක දවසකට එක්සැම්පල් ගන්න ඉගෙන ගන්නවා. එතකොට ඔයාලා ක්ලාස් එකේදී පාඩම් දෙනවා. verb class එකේදී මේ වගේ ඉගෙන ගන්නවා. ඊළඟට voice දානවා. ඔය දැන් තුනක් වෙන වැඩේ. ඒත් බැරි නම් ඊළඟට තියෙන ගහන්න තමයි. වෙන කරන්න දෙයක් නැහැ නේ. හරිද? මේ පැයකමාරක් ක්ලාස් එක කරලා පන්තියේදී පාඩම් අරගෙන voice උත් ධම්මගෙන ඔක්කොමත් කරලා බැයි නම් ඉතින් ගහන්න තමයි තියෙන්නේ. හරි නේද? හරි. එතකොට delay. මොකක්ද අපි දැන් ඉගෙන ගත්ත word දෙක එකක් oppose අනිත් එක මොකක්ද? delay. oppose කියන්නේ විරුද්ධ වෙනවා. delay කියන්නේ ප්‍රමාද වෙනවා. හරිද? හරි delay. ඕනනම් මේ මෙහෙම කියන්නත් පුළුවන් don't delay your works කියන වගේම මේ meeting එක delay ප්‍රමාද කරන්නත් එපා. don't delay the meeting. don't delay the meeting. හරිද? එහෙම කියන්නත් පුළුවන්.
හරිනේ හරි එහෙනම් පුතේ අදට ක්ලාස් එක නතර කරනවා ඇති